පුතේ අපි ඔයා පොඩි කාලේදී ඔයාව සුනාමියෙන් බේරගත්තා. ඔයාව ඉස්කෝලේ යන කාලේදී LTTE යුද්ධෙත් අපි ඔයාව බේරගත්තා. ඒ විතරක් නෙමෙයි ඔයා විශ්වවිද්‍යාලේ යනකොට ආස්පු ප්‍රහාරෙනුත් අපි ඔයාව බේරගත්තා. වගේම ලෝකෙම මිනිස්සු මිලියන ගණන්ගේ යනකොට මේ මහා වසංගතේනොත් අපි ඔයාව බේරගත්තා. ලංකා ඉතිහාසයේ මුහුණ දෙන්න ධර්මිකම ආර්ථික අර්බුදයනුත් අරගලයනුත් වගේම ඔයා බයික් එකේ යනකොට වෙන්න ගිහු මාරාන්තික රියානුතුරු වලිනුත් අපි ඔයාව බේරගත්තා. මේ ආපු මහා ගංවතුර ව්‍යසනයනුත් පස්සේ ඔයා ඉන්නේ තවමත් ජීවතුන් අතර. ඉතින් ඔයාට ලොකු වගකීමක් තියෙනවා. කාලය ඉවර කරන ටොෆිකොලයක්වත් පරිසරයට වැටෙන්න නොදී පරිසරය ආරක්ෂා කරන්න. ඔයාට පුළුවන් උපරිම ශක්තියෙන් ඉගෙන ගන්න ඒ දැනුම පරිසරයට හිතකාමී විදියට භාවිතා කරන්න. මිනිසුන්ට ස්වභාව ධර්මයටත් මේ පරිසරයටත් බහුරු සේවයක් ඔයාගේ අතින් සිද්ධ කරන්න. ඔයා මේ යන ගමනදී ඔයාට බාධක ඒ ඔයාට අමතක කරන්නම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ හුස්ම වැටෙනකම් ඔයාට මේ ගමනාන්තයට යන්නම සිද්ධ වෙනවා. ඔයාට ඉතුරු වෙලා තියෙන කාලය ගොඩක් සීමිත වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.